Hello little ones. ඔන්න ටීචර් තවත් පොයම් එකක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. මොකද්ද මේ පොයම් එක? මේ පොයම් එක ස්නේක් කෙනෙක් ගැන. ස්නේක් කියන්නේ කවුද? දන්නවනේ? ස්නේක් කියනකොට අපේ ගොඩක් බබාලා ස්නේක් කියනවා. That's wrong. ඒක වැරදි. අපි කියන්න ඕනේ කියලා හුළඟක් කැරලා තමයි S අකුර ශබ්ද කරන්න ඕනේ. ඔන්න අම්මලා තාත්තලා පොඩ්ඩක් බලන්න බබා ඉස් කියනවා නම් ඒක නිවැරදි කරන්න කියලා හුළං ඇරලා කියන්න කියලා කියන්න ඕනේ. ඔන්නද ස්නේක් ගැන පොයම් එකේදී නිවැරදිව ශබ්ද කරන්න මගේ දුවලා පුතාලාට අම්මලා තාත්තලාත් උදව් කරයි. Susie saw a snake. කවුද දැක්කේ ස්නේක්ව? සර්පෙක්ව කවුද දැක්කේ? Susie කියන ඔයාලගේ වයසේ ඉන්න චූටි ගර්ල් කෙනෙක් තමයි මේ දැක්කේ. Susie saw a snake slithering along the sand. මේ වැලි උඩ සෑන්ඩ් උඩ මෙන්න මෙහෙම ලිස මෙන්න මෙහෙම එයා යනවා. slithering along the sand. වැලි උඩ තමයි එයා දැන් බඩ ගාගෙන යන්නේ. Susie screamed so loud. අපි බය වෙලා කෑ ගහනවනේ. සර්පෙක් දැක්කොත් මමත් කෑ ගහනවා. ඔයාලත් කෑ ගහන්නේ නේද? මෙන්න මේ සුසිසුත් කෑ ගැහුවලු. slithering along the sand ඉඳන්නකෝ මෙහෙම වැලි උඩ සර්පයා ඔයා ළඟට එනකොට Susie screamed. අයියෙන් කෑ ගහුවා so loud. ගොඩක් සද්දෙන්. එතකොටම මේ හරිම hina යන වැඩක් නේ. And scared the snake away. Susie බය වෙලා කෑ ගහපු එකට මෙන්න මේ ස්නේක් බය වෙලා දෙව්වලු. දුවන්න නම් බෑ යාට. එයා යන්න ගියාලු. බලමු දාපහු කියලා. දැන් ඔයගොල්ලෝ තේරුම දන්න නිසා පොයම් එක කටපාඩම් කරගන්න ලේසි. කටපාඩම් කරගෙන you have to buy hard it and ලස්සනට කියන්න ඉගෙන ගමු. ඔන්න ටීචර් කියන එකපාරක් ඔයගොල්ලෝ හොඳට ටීචර්ව copy කරන්න. Snake. Susie saw a snake slithering along the sand. Susie screamed so loud and scared the snake away.